දැන් ධර්ම ශ්‍රවණය කරන්න කාලේ මේකේ මාතෘකාව විදිහට තියෙන්නේ නිවන් මඟට උනන්දුවක් දක්වන ආධුනික කෙනෙක් සම්මා දිට්ඨිය ගොඩනගා ගන්නේ කොහොමද කියලා. සම්මා දිට්ඨිය පහළ නොවීමෙන් ධර්ම මාර්ගය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. බුද්ධ ශාසනයේ ප්‍රධාන දේ තමයි සම්මා දිට්ඨිය පහළ වෙන එක. හැබැයි සම්මා දිට්ඨිය කියලා සමහර තැන්වල අරහත්ත්වයටත් කියලා තියෙනවා. ඒ කියන්නේ සමහර තැන්වල ඒ කියන්නේ සම්මා දිට්ඨියට හරියටම අර්ථයක් ගන්න බෑ. ඒතර ආර්ය ශ්‍රාංගික මාර්ගේ නම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ ආර්ය මාර්ගේ වඩන්න වටපිටාව හදාගන්න එකට. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වඩන්න, ඒ කියන්නේ සිහිය පිහිටුවා ගන්න මූලික පදනම හදා ගන්නවා කියන එක තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ. අංග 10කින් යුක්ත සම්මා ආර්ය මාර්ගයක් පෙන්වලා තිනවා. ඒකෙදි කරන්නේ සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන ඊතුරු අංග හැම එකකින්ම සම්මා දිට්ඨිය හදලා පෝෂණය කරලා පටන් ගන්නෙ සම්මා දිට්ඨියෙන් අවසන් කරන්නේ සම්මා දිට්ඨියෙන්. මේ බුද්ධ ශාසනය හරි ගැඹුරු ඒකයි. කොතනින් කියන්නද කියලා හිතා ගන්න බෑ. දැන් ධර්මඥානයක් තිබ්බාම මේක එක එක විදිහට ලියන්න පුළුවන්. මේ බුද්ධ වචනේ හැම වෙලාවෙම තුන්වෙනි තර්කයක් තියෙනවා. ඒක අපි හැම වෙලාවෙම ඇතුලේ තියාගන්න. දැන් වෛද්‍යවරයෙක් වුණත් ඒක ආවට පස්සේ ඒ කියන්නේ යාගේ ළඟ තියෙන උපරිම බෙහෙත දෙන්නේ නැහැ. එතකොට මේකේ තියෙනවා මේ දැන් බුද්ධ වචනවල උඟාක් විකල්ප ක්‍රම තියෙනවා. එතකොට දැන් සමහර තැන්වල සම්මා දිට්ඨිය තෝරලා තියෙන්නේ වටකුරු විදියට, රේඛීය විදියට නෙමෙයි. රේඛීය විදියට සම්මා දිට්ඨියෙන් පස්සේ සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව. එහෙම සම්මා දිට්ඨිය තෝරලා තිබුණාට එහෙමත් නිවන් දකින්න පුළුවන්. සෝවාන් වෙන්න කිසි බාධාවක් නැහැ. හැබැයි සමහර තැන්වල සම්මා දිට්ඨිය මැදින් තියලා පෙන්නනවා. සම්මා දිට්ඨිය මැද තියෙනවා. ආසන්නීම උදව් කරනවා සම්මා සති, සම්මා සමාධි, සම්මා වායාම කියලා අංග තුනකින්. ඊට වඩා දුරින් වටේට තමයි තියෙන්නේ සම්මා වාචා. ඒවා සලකන්නේ බුද්ධ ශාසනය ඉච්චර. සම්මා කම්මන්ත, සම්මා ආජීව ලොකු වටිනාකමක් ඒකට දෙන්නේ නැහැ. ඒකට වටිනාකම දෙන්නේ සම්මා දිට්ඨියට. ඒකට උදව් කරන ප්‍රධාන අංග තුනයි සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා වායාම. ඒ තුනට තමයි බුද්ධ ශාසනයේ කේන්ද්‍රගතව වටිනාකම දෙන්නේ. අරව වටින්නේ නැහැ නෙමෙයි. ඒවත් වටිනවා. හැබැයි වටිනාකම එච්චර දෙන්නේ නැහැ. දැන් සීලයකට එහෙම ගැඹුරු නිවන් මාර්ගයට එකතු වුණාන් පස්සේ සීලයට ලොකු වටිනාකමක් අපි දෙන්නේ නැහැ. දැන් නිවන් මාර්ග කෙලින්ම වඩන්න පටන් ගත්තාම අපි ලොකු වටිනාකමක් සීලයට දෙන්නේ. දැන් ධර්මශාලාවට අපි ලොකු වටිනාකමක් දෙන්නේ. පොයේට පන්සල් එන එකට. ඒ වගේ එකට අපි ලොකු වටිනාකමක් දෙන්නේ අර නිවන් මඟටම ආවට පස්සේ. ඒතකොට නිවන් මඟට ආවම අපි බලන ඔයගේ සතර සතිපට්ඨානේ මොනවද අඩුපාඩු? සමාධියේ මොනවද? ඔය පළවෙනි ධ්‍යානෙ තියනවද? දෙවෙනි ධ්‍යානෙ තියනවද? ඒව තමයි බලන්නේ. ඊට පස්සේ අපි බලනවා මේ සම්මා වායාමේ කොහොමද ඔයාට නූපන් කුසලයේ කොහොම ඔයාට මේ නූපන් කුසලයේ විදියට මේ දවස්වල මොනවද තියෙන්නේ? ඒතකොට නූපන් කුසල් කියනකොට ඔයාට මහා කුසල අරම අපි තෝරන්නේ. ඒතර අපි බලන්නේ කොහොමද ඔයාට පළවෙනි ධ්‍යානෙ තියෙනවනම් දෙවෙනි ධ්‍යානෙට යන්නේ කොහොමද? එතකොට සම්මර්ෂණ ඥානෙ තියෙනවනම් විදර්ශනා ඥානවල ඉස්සරහට ඔයා කොහොමද ඉස්සරහට යන්නේ? ඒවා තමයි අපි නූපන් කුසල් විදියට දකින්නේ. ඒ වගේ මේ ඉතින් ඒ ඔක්කොම උදව් කරන්නේ සම්මා දිට්ඨියට. හරියට සම්මා දිට්ඨිය කියන්නේ මණිකක් වගේ. ඒක ඔපම දාන්නේ සම්මා සති, සම්මා සමාධි, සම්මා වායාම. ඒකෙන් තමයි ඔප දැම්මමනේ මණිකක් වටින්නේ. සම්මා දිට්ඨිය හරියට මණිකක් වගේ. ඒක ඔප දානම වගේ තමයි සම්මා සති, සම්මා සමාධි, සම්මා වායාමයේ කියන්නේ. ඇත්තටම මණික ඔප දාන්න අවශ්‍ය උපකරණ ටිකක් තියෙන්නේ මොනවා හරි. ඒ ටික වගේ තමයි ඔය සම්මා වාචා, සම්මා කම්මන්ත ඒවා ලොකුවටම උදා. මෙහෙම කියන්නත් හොඳ නෑ. මොකද මිනිස්සු හිතනවා ඒවා වැදගත්ම නෑ කියලා. ඒවා වැදගත්. නමුත් නිවන් මඟට කිට්ටු වෙනකොට ඒවා බොහොම දුරින් තමයි උදව් කරන. ඔකට ලස්සන දේශනාම තියෙනවා. බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. හරියට මේ කෙනෙක් තුළ ගොඩ නැගෙන අදි සීලය කියන එක හරියට නිවන් මඟට බැස ගන්න තැන වගේ කියලා. ඒක හරියට අපි හිතමු ගඟක් නම් ඒ ගඟට බහින තොටුපොළ වගේ. දැන් තොටුපොළ උදව් කරන්නේ ගඟට බැහැ ගන්නකම් විතරනේ. ඊතර වෙන කෙනෙකුට ඊතර වෙන කෙනාට තොටුපොළ උදව් කරන්නේ ගඟෙන් බැහැ ගන්න. සීලේ ස්ථාවරත්වයේ තමයි ගොඩ වෙන්නත් තොටුපොළ උමනා කරනවා.
එතකොට ඒකෙන් ගොඩනැගෙන අදි සීලය තමා තුළ තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිවන් මඟ වඩාගෙන යනකොට එයාගේ සීලේ කවදාවත් කැලැල් වෙන්නේ නැහැ. අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. දැන් නිවන් මඟ අද වඩා නැති නිසා තමයි සීලය ආය ආය හදන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සීලය ආය ආය කැලැල් වෙනවා. මේ සම්මා දිට්ඨිය හරියටම පිහිටියොත් එහෙම සීලය ආය ආය කැලැල් වෙන්නෙම නැහැ. එතකොට එයාට අමුතුවෙන් හැම වෙලාවකම සිල් සමාදන් කරවන්න ඕන කියලා එකක් නැහැ. මේකේ තියෙන නිවන් මඟට උනන්දු වන ආධුනික සම්මාදිට්ඨික. ආධුනික සම්මාදිට්ඨිකයේ දැනගන්න ඕන වචන තුනක්. එකක් තමයි මේ ආධුනික සම්මාදිට්ඨිය උපදව ගන්න කෙනෙක් මේ සම්මාදිට්ඨියට ආйти ප්‍රභේදයක් තියෙනවා සම්මුතියට අදාළ සම්මාදිට්ඨියක් තියෙනවා. මේ අපි සම්මත කරගත්ත එක ඇතුලේ සම්මාදිට්ඨියක් තියෙන්න ඕන. ඊට පස්සේ පරමාර්ථයට අදාළ සම්මාදිට්ඨික හැඩයක් තියෙනවා. ආර්ය සත්‍යයට අදාළ සම්මාදිට්ඨිය හැඩයක් තියෙනවා. ඒක සම්මාදිට්ඨිය හැඩතල තුනක් හොයාගන්න පුළුවන් ආධුනික ශ්‍රාවකයෙකුට. දැන් මම මේ මාතෘකාව මම තෝරන්නේ මේක ගැන මට ගොඩාක් ඒවා කියන්න තියෙනවා. ඉතින් මේ පැයක්නේ කියන්න වෙන්නේ. එතකොට ආධුනික ශ්‍රාවකයෙකුට හරියන විදිහට ආධුනිකයි නම් එයා අලුතෙන්ම ධර්මයට එනවා නම් එයා පළවෙනියෙන් හදන්න ඕනේ මේ සම්මුතියට අදාළ සම්මාදිට්ඨියක් තියෙනවා. දැන් ඥානේ ප්‍රභේදගතයි ඥානේ තුනයි. එකක් සම්මුති ඥානේ, අනිත් එක පරමාර්ථ ඥානේ, අනිත් එක ආර්ය සත්‍ය. සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. ඒතර මේ සම්මත කරගත්ත පදනම ඇතුලේ අපි සම්මත කරගත්තේ වනේ තියෙන ලෝකෙ. ඒ කියන්නේ අපි විසින්ම මනසින් අපි සම්මත කරගන්නවා. ඒ සම්මුතිය නඩත්තු කරන්න ඒ සම්මුතිය අපි නඩත්තු කරනවා. හැමදාම අපි සම්මත කරගෙන ඒක නඩත්තු කරගන්නවා. ඔයා මගේ බිරිඳ, මම ඔයාගේ ස්වාමියා. ඊට පස්සේ ස්වාමියා බිරිඳව නඩත්තු කරනවා. බිරිඳ ස්වාමියාගේ යුතුයකම් ටික කර නඩත්තු කරනවා. හැබැයි ඒවා ඔක්කොම සම්මුති. එහෙම නඩත්තු නොකලා කියලා යාට මොකුත් අකුසල් වෙන්නවත් මොකුත් නෑ. ඕන නම් ඉතින් මේ සම්මුතීන් වලම තියෙන ප්‍රඥප්ති වල අර්බුද එන්න පුළුවන්. සම්මත කරගෙන තියෙනවා මේ යුතුයකම් නොවුනොත් ඒක සමහරට රාජතාන්ත්‍රිකව දඬුවම් ලැබෙන්න පුළුවන්. නමුත් ඒක අකුසල් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ අපේ සම්මුතීන්ම වඩා ඉහළට ඔසවා තබන්න අපි මෙහි සම්මත කරගත්ත දේවල් තියෙනවා. ඒ කියන්නේ විවාහය කියන එක පරමාර්ථ වශයෙන් බොරුවක් නේ තනිකර. ඒක අපි සම්මතය ඇතුලේ හරි ඒ සම්මතයන් බිඳී යනකොට ඒ සම්මුතීන් බිඳී යාම පදනම් කරගෙන වෙච්ච අසාධාරණයක් කියලා එකක් අපිම හදාගෙන තියෙනවා. ඒ අසාධාරණයට එරෙහිව තව සම්මුතීන් හදලා තියෙනවා. දැන් උදාහරණයකට විවාහය දෙදරලා ගියොත් ඒ දෙදරලා ගියපු තැනක යාට පුළුවන් 15 උසාවියකට ගිහින් ඒකට එරෙහිව Tamanගේ මානව අයිතිවාසිකම් මගේ තියෙන අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා එයාට පුළුවන් ඕන නඩු මගට යන්න පුළුවන්. එතකොට එහෙම එතකොටත් ඒවට එතනක් තියෙන සම්මුතීන් ටිකක්ම තමයි. ඒගොල්ලෝ හදාගත්ත ප්‍රඥප්ති ටිකක් තියෙනවා. ඒවට අනුව බලනවා මෙයාට වරදක් වෙලාද නැද්ද කියලා. ඔක්කොම බොරුයක් බෑ. ඒකක්වත් ඇත්ත කතා නෙමෙයි. ඔක්කොම බොරු කතා අපි හදාගත්තේ. ලෝකේ බොරු කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? පරමාර්ථ වශයෙන් ගත්තොත් නම් ඒක බොරුවක්. මොකද අපේ සම්මුතින් එංගලන්තයට අදාළ නොවෙන්න පුළුවන්. එංගලන්තේ හදාගත්ත සම්මුතින් ආත්පසින්ම අපිට අදාළ නොවෙන්න පුළුවන්. අපි තමයි සම්මත කරගෙන තියෙන්නේ. ඒතර අපේ සම්මුතියින් තියෙනවා එකක්, අනිත් එක තමයි පරමාර්ථයක් තියෙනවා. ඒක එංගලන්තෙට වෙනයි, ඇමරිකාවට වෙනයි, අපිට වෙනයි, ඕස්ට්‍රේලියාවට වෙනයි, ස්ත්‍රීන්ට වෙනයි, පුරුෂයන්ට වෙනයි නෙමෙයි. මුළු සත්ව ප්‍රජාවටම ආවේනික ලක්ෂණ තියෙනවා. ඒවා එක සත්ත්ව කොට්ටාසයකට අයිති ඒවා නෙමෙයි. පොදුවේ පවතින පරමැත්තක් ඒක. ඒකට වඩා එකක් නැහැ. පරමාර්ථය තියෙනවා. අන්න ඒකට අදාළ සම්මාදිට්ඨික හැඩයක් තියෙනවා. අනිත් එක තමයි ආර්ය සත්‍ය. සම්මත සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් ශ්‍රාවකෙක් කොහොමද ඒ දිහා බලන්න ඕන කියන එක. හැබැයි මේ කාරණා වලට එකතු වෙනවා නම් එයාට කාරණා පහක් ඇතුලේ දියුණු කරගන්න ඕනේ. එකක් තමයි දැන් මේ ධර්මයට සමවදින්න බෑ. එයා තුල මූලික වශයෙන් ධර්මයේ, ඒ කියන්නේ සම්මාදිට්ඨියට එකතු වෙන්න බෑ. සම්මාදිට්ඨියට එයා තුල ලෑස්ති වීමක් නැත්තම්. ඒකෙදි පළවෙනි එක තමයි ඔය පින්නතුන්ට තියෙන්න ඕන එකක් තමයි සීල සංවරය කියලා එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ධර්මයට එකතු වීම පිණිස ඔයාලට සංයමයක් තියෙන්න ඕනේ. ඒ සංයමේ නැත්තම් බෑ. ඊළඟ තමයි ඉන්ද්‍රිය සංවරය. දැන් මේ වෙලාවේ මේ කතාව වුණත් ඔයාලට අහගන්න බෑ. ඔයාලගේ හිත එක පැත්තට දුවන ගම. ඔයාලා මේ මානසිකාරයට සමවදින්න ඕන. ඊට පස්සේ සති සංවරය. මේ ආයතනික ව්‍යුහයකට උනත් වැදගත්. සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, සති සංවරය. හොඳට සිහිය පිහිටුව ගන්න පුළුවන් හැකියාව. ඊළඟ එක තමයි මේ කාන්ති සංවරය.
හොඳ ඉවසීමක් තියෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ගේ ලොකු දැනුම් පරාස තියෙන්න පුළුවන්. මේ ආපු අයගේ උනත් නොයේක් දැනුම් පරාස තියෙන්න පුළුවන්. ඒ දැනුම් පරාසයි මේකයි අතර කවලම් කරගෙන එකතු වෙනොත් බෑ කරන්න. කවදාවත් ඔයාලා දන්න දේවල් එක්ක බුදුරජාණන් වහන්සේගේ වචනයත් එක්ක කවලම් කරගන්න එපා. මේවා ඥාන මාර්ග දෙකක්. ඒ කියන්නේ බුද්ධ ශාසනය පෙන්වන ඥාන මාර්ග වෙන එකක්. ඔයගොල්ලන්ගේ ඥාන මාර්ග වෙන ඒවා. ඒ ඔයගොල්ලන්ගේ ඥාන මාර්ග වෙන නිසා තමයි ලෝකේ ලෝකේ ප්‍රවණතා ගොඩක් ඇති වෙලා තියෙන්නේ. ප්‍රවණතා ගොඩක් තියෙන විඥානවාදීන්ගේ ප්‍රවණතා තියෙනවා. ඊට පස්සේ භෞතිකවාදීන්ගේ ප්‍රවණතා තියෙනවා. ඔක්කොම ප්‍රවණතා. ඉතින් මේ ප්‍රවණතා අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන්. කන්ති සංවරය හොඳට ඉවසීමෙන් එකතු වෙන්න ඕන. අර තමන්ගේ තියෙන රොඩුයි මේවයි කවලම් කරගන්න හොඳ නැහැ. ඊළඟ එක තමයි ඥාන සංවරය. මේ ඔස්සේ ඥානය ඔසවා තබන්න දක්ෂ වෙන්න ඕන. ඒතර සම්මා දිට්ඨියෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය පහ. මොකද්ද? සීල සංවරය, සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය. ඔන්න ඔය පහම ඕන. ඔන්න ඔය පහේ උපරිම තලය තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය පහ උපරිමයට ඔසවලා තිබ්බහම තමයි කෙනෙක් රහත් වෙන්නේ. එතකොට ඔය සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, කාන්ති සංවරය, ඥාන සංවරය, සති සංවරය. ඔය පහ උපරිමයට ඔසවලා තිබ්බොත් තමයි ආයතනෙකුණක් දිනුවක් තියෙන්නේ. සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, ඥාන සංවරය, සති සංවරය, කාන්ති සංවරය කියන පහ නැත්තම් පවුලේවත් දිනුවන්නේ. නිවන පැත්තකින් තියන්නකො. ඔය පහ තිබ්බොත් තමයි සම්මුතිය ඇතුලේ පවා ඊටා ඉහළට යන්න පුළුවන් වෙන්නේ. ඔය පහේම ඉහළට යෑමෙන් තමයි පරමාර්ථ සත්‍යයක් දකින්නේ. ඔය පහම ඉහළට දියුණු කරනකොට තමයි ආර්ය සත්‍යයක් දකින්නේ. එහෙනම් සම්මුතිය පවත්වන්නත් ඔය පහ ඕන, පරමාර්ථය දකින්නත් ඔය පහ ඕන, ආර්ය සත්‍ය දකින්නත් ඔය පහ ඕන. ඔය කාරණා නැත්තම් යාර කිසි දවසක සම්මා දිට්ඨියක් පහළ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය පහළ වෙන්නේ නැහැ. දැන් මේ නිවන් මඟට උනන්දු ආධුනික සම්මා දිට්ඨිකයෙකුට කියන නිසා ඇත්තටම මේ සම්මා දිට්ඨිය කියන එක තෝරද්දී අපිට කාරණා කීපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් අපිට සම්මා දිට්ඨිය හදා ගන්නවා නම් එයාගේ වටපිටාව තමයි ওই කාරණා පහ තියෙන්න ඕනේ. ওই කාරණා පහේ උපරිම දියුණුව තමයි අරහත්ත්වය කියලා කියන්නේ. දැන් අපි සම්මුතිය බලමු. සම්මාදිට්ඨිය මූලික සම්මුත සත්‍යයට අදාළ සම්මාදිට්ඨිය හැඩය අපි බලමු. මූලික හැඩය මොකක්ද? යා පිළිගන්න ඕන. එයා තුළ පිළිගැනීමක් තියෙන්න ඕන. මොකක්ද? මේ මොහොතේ අත්දැකීම කුමක්ද කියන එක. අපේ සම්පූර්ණයෙන් ගනුදෙනු තියෙන්නේ මේ මොහොතත් එක්ක විතරයි. අපි මේ සම්මාදිට්ඨියෙන් විමසන්නේ නැහැ. අතීත අනාගත වශයෙන් අපට විග්‍රහ කරගන්න දෙයක් නැහැ. සම්මාදිට්ඨිය මේ මොහොතටයි අදාළ වෙන්නේ. එතකොට මේ මොහොතට සම්මාදිට්ඨිය අදාළ වෙනකොට සම්මුතිය ඇතුලේ අපි විවහාර කරන දෙයක් තියෙනවා. මොකද්ද? ජාතිය, ඉපදීම. දැන් මම මේ සම්මාදිට්ඨිය උපදින එක්තරා විදියක් කියන්නේ. එතකොට අපි අපේ ජීවිත අත්දැකීම් තියෙන උපත සහ මරණය. එතකොට මේ උපත සහ මරණය ඇතුලේ තියෙන අන්තර් ගනුදෙනු ටික ඇතුලේ තමයි සම්මුතියින් තියෙන්නේ. අපි සම්මත කරගත්ත ඒවා තියෙන්නේ. එතකොට උපත සහ මරණය අතර අන්තර්කාලය ඇති වෙන ගනුදෙනු ටික ඇතුලේ අපි ගොඩනගාගත්ත වටිනාකම් වල ප්‍රමාණයට අපේ දුක තීරණය වෙනවා. ඒක තමයි අපිට වෙන්නේ. එතකොට දැන් අපි මේ අත්දකින දුකක් තියෙනවා. මේ දුක ඇත්තටම සම්මාදිට්ඨිය කියන්නේ දුක දකින්නවා කියන එකනේ. දුක තේරුම් ගන්නවා කියන එක. ඒ තේරුම් අරගෙන දුකෙන් මිදීම පිණිස යට උවමනාවක් තියෙනවා කියන එක සම්මාදිට්ඨිය කියන්නේ. ඉතල සම්මාදිට්ඨිය කියන වචනේ අපි තෝරගමුකෝ. දැන් සම්මුතිය ඇතුලේ කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ එයාට තේරෙනවා මේක දුකක් කියලා. මේ දුකෙන් මිදෙන්න ඕන කියලා අදහසක් තියෙනවා. එයාට මේක දුකක් කියලා දැනෙන්න නම් එයා දකින්න ඕනේ මේ අවස්ථාව කුමක්ද කියලා. එතකොට මේ අවස්ථාව කියන්නේ උපත සහ මරණය කියලා අත්දැකීම් දෙකක් අපිට මුණ ගැහෙනවා. මේ අත්දැකීම් දෙක අතර අන්තර්කාලයට අපි ජීවිතය කියලා කියනවා. උපත තියෙන එක පැත්තකින් මරණය අනිත් පැත්තෙන් තියෙනවා. උපත මරණය අතර අන්තර්කාලයක් තියෙනවා. ඒ කාලය අතර තමයි අපිට ජීවිතය කියලා එකක් හම්බෙන්නේ. එතකොට උපත සහ මරණය අතර අන්තර්කාලයේ ජීවිතය, ඒ ජීවිතේ උපරිම අභිනන්දනය කරන්න අපි උත්සාහ කරනවා. ඒ ජීවිත අත්දැකීම් උපරිම අභිනන්දනය කරන්න උත්සාහ කරනවා. උපරිම අභිනන්දනය කරපු කිසිම කෙනෙක් නැහැ. සම්මාදිට්ඨිය ඕමනා කරන්නේ මේ ජීවිතයේ උපත සහ මරණය තේරුම් අරගෙන ජීවිතයේ තුල නොතැවරී වාසය කරන්නයි. නොතැවරී වාසය කිරීමෙන් තමයි කෙනෙකුට ආස්වාදය එන්නේ. තැවරීම මත ආස්වාදය එන්නේ නැහැ.
එතකොට සම්මාදිට්ඨික ශ්‍රාවකයා උපත කියන්නේ මොකද්ද කියලා දකින්න ඕන, මරණය කියලා කියන්නේ මොකද්ද කියලා දකින්න ඕන, ජීවිතය කියන්නේ මොකද්ද කියලා දකින්න ඕන, ජීවිතේ නොතැවරී ඉන්න මොකද්ද ශිල්පය කියලා දකින්න ඕන. අන්න ඒක දකින්න කෙනාට තමයි සම්මාදිට්ඨිය. දිට්ඨිය කියන්නේ දකින්නවා කියන එකනේ. දිට්ඨිය කියන්නේ දකින්නවා කියන එක. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ ජීවිතේ ඉපදීම කුමක්ද, මරණය කුමක්ද, උපත මරණය අතර අන්තර්කාලීන ජීවිතය කුමක්ද, ජීවිතය අතර නොතැවරී ඉන්නේ කොහොමද කියන එකට යාට දැක්මක් තියෙනවා. මොකක්ද යාට තියෙන දැක්ම? ඉපදීම පිළිබඳ දැක්මක් තියෙනවා, මරණය පිළිබඳ දැක්මක් තියෙනවා, උපත මරණය අතර අන්තර්කාලයට ජීවිතය කියලා අපි කියනවා. ඒ ජීවිතය කියන්නේ මොකක්ද කියලා යාට දැක්මක් තියෙනවා. ජීවිතය තුළ නොතැවරී වාසය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ දැක්මක් තියෙනවා. එතකොට සම්මාදිට්ඨික ආධුනික ශ්‍රාවකෙක් උපත ගැනද, මරණය ගැනද, ඒ අතර පවතින ජීවිතය ගැනද, ඒ ජීවිතේ නොතැවරී වාසය කිරීම ගැනද එයාට දැක්මක් තියෙනවා. ඒ දැක්මට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒතර සම්මාදිට්ඨිය කියන්නේ උපත ගැනත්, මරණය ගැනත්, ඒ උපත මරණය අතර හම්බ වෙන ජීවිතය ගැනත්, ඒ ජීවිතේ නොතැවරී වාසය කිරීම ගැනත් එයාට තියෙනවා අලුත් දැක්මක්. ඒ දැක්මට අපි කියනවා ජීවිතය කියලා. ඒ දැක්මට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. එතකොට ඔය වචන හතරම අපට ලියා ගන්න වෙනවා. දැන් සම්මාදිට්ඨිය පියවර දැන් 3ක් තියෙනවානේ. එකක් තමයි සම්මාදිට්ඨිය තියෙන්න ඕන සම්මත සත්‍යයට අදාළව. තව සම්මාදිට්ඨියක් ඒක ඔසවලා තියෙන පරමාර්ථ සත්‍යයට අදාළව. තව සම්මාදිට්ඨියක් තියෙනවා ආර්ය සත්‍යයට අදාළව. ඒ කියන්නේ මේ ජීවිතේ කෙනෙක් ඇත්තට මේ ජීවිතේ සෝවාන් වෙනවා නම් එයාට සම්මාදිට්ඨිය ඔය අවස්ථා 3ටම එකතු වෙන්න සිද්ධ වෙනවා. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ දකින විදිය. මොනවා දකින විදිය? දැන් අපි පොඩි ළමයිගෙන් අහුවම සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියලා කියනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් මොනවා ගැන යහපත් දැකීමද? ඒක අපිට ගැටලුවක් නේ. දැන් සම්මා දිට්ඨිය කියනවා මොනවද සම්මා දිට්ඨිය? ඒතර මිනිසුන්ගේ දහම් පාසල් ළමයි අපිට කියන්නේ යහපත් දැකීම කියලා. මොනවා ගැන යහපත් දැකීමද කිව්වම අපිට උත්තරයක් නැති වෙනවනේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ උපත ගැනද, මරණය ගැනද, උපත මරණය අතර අන්තර් ජීවිතය ගැනද, ඒ ජීවිතේ නොතැවරී සිටින්න එයාට දැක්මක් තියෙනවා. වචන 4යි. එයා ඒ නොතැවරී ඉන්න දකින්න විදිය උපත ගැනද, මරණය ගැනද, ජීවිතය ගැනද, ජීවිතේ නොතැවරීම ගැනද එයාට පවතින දැක්මට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට දැන් ඉපදීම කියන එකත්, මරණය කියන එකත් සම්මත කරගෙන ඉන්න කතාව අපි හොඳටම දන්නවා. එතකොට උපදිනවා කියන්නේ කුමක්ද කියලා ඔබ දන්නවා. එතකොට ඉපදීම බුද්ධ වචනේ තෝරලා තියෙන්නේ කොහමද? ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. මේ සත්‍යයේ පහළවීම, ඉපදීම, මව් කුසකින් බිහිවීම කියන පොදු සාමාන්‍ය අර්ථය ගැන ඔයගොල්ලන්ට මම හිතනවා තේරුම් කරන්න ඕනේ නැහැ කියලා. මරණය කියන්නේ කන්දානම් බේදෝ කලේබරස්ස නික්කේපෝ සාමාන්‍ය විවහාර කරන මරණය. එතකොට ඉපදීම සහ මරණය සාමාන්‍ය විවහාර කරන මට්ටමේ ඔයාලට දැනුමක් තියෙනවා. හැබැයි ඔයාලට ඒ අතර දැනුමක් නැහැ ලැබෙන ජීවිතය තුළ නොතැවරී ඉන්න එක ගැන. ඒතර සම්මා දිට්ඨිය කියන්නේ ඉපදීම සහ මරණය පිළිබඳ ඕගොල්ලන්ට යම්කිසි දැනුමක් තියෙනවා මේ සම්මතයට අදාළව, සම්මත සත්‍යයට අදාළව. හැබැයි මේ සම්මත සත්‍යයට අදාළව සම්මත සත්‍යයට අදාළව ජීවිතේ ඔයගොල්ලෝ කියවගෙන නැහැ. ඒ නිසා තමයි ඔයාලට ජීවිතේ පා වෙන්නේ. සම්මත සත්‍ය තුල උනත් ජීවිතය කියන එක හරියට විවහාර කරගන්න බැරි වුණාට පස්සේ යාට ජීවිතේ හැම වෙලාවකම පේන්නේ අභියෝගයක් විදියට. ජීවිතේ නොතැවරී ඉන්නවා කියන්නේ කුමක්ද? ජීවිතේ නොතැවරී ඉන්නවා කියන්නේ මේ මොහොතේ ජීවිත අත්දැකීම් මේ මොහොතට විතරක් අදාළ කරගන්න එකට. නොතැවරෙනවා කියන්නේ මේ මොහොතේ ජීවිත අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ ජීවිත අත්දැකීම් ටික ඔස්සේ දිගුවක් විදියට ඒක කෙලෙස් මතකයක් දක්වා අරන් යන්නේ නැහැ. මේ මොහොතට සමවදිනවා. මේ මොහොතට හැම වෙලාවකම එකතු වෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවකම මේ මොහොත පරණ කතාවලට අදාළ කරගෙන තමයි මේ මොහොතට එකතු වෙන්නේ. ඒ නිසා මේ මොහොතේ අපිට මනාප අයත් හම්බ වෙනවා, අමනාප අයත් හම්බ වෙනවා, අකමැති අයත් හම්බ වෙනවා, කැමැති අයත් හම්බ වෙනවා. ඇයි මේ මොහොත පෙර මොහොතත් එක්ක සසඳලා තමයි අපි පරිකල්පනා ගොඩනගන්නේ. ඒ වගේම මේ මොහොත සම්බන්ධ කරගෙන අනාගතයටත් අපි උපකල්පිතයන් ගොඩනගා ගන්නවා. එතකොට ජීවිතය කියන්නේ මේ මොහොතේ අත්දැකීම් පරාසය තමයි ජීවිත අත්දැකීම කියන්නේ. මේ ජීවිත අත්දැකීම මේ පෘථග්ජන ශ්‍රාවකයෙක් හැම වෙලාවකම පෙර අත්දැකීම් එක්ක සසඳනවා, මතු අත්දැකීම් එක්ක ගලප ගන්න උත්සාහ කරනවා.
එතකොට මේ මොහොතේ අත්දැකීම් ටිකත් එක්ක අපිට අනාගත උපකල්පිතයන් තියෙනවා. අතීතයේ අනුවත් සිත පවතිනවා. ඒක මේ ගිහි ජීවිතේ පවතින ඉතා විඩාබරකමක්. මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. මේ මොහොතේ අත්දැකීම් ඊළඟ මොහොතට අදාළ වෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ ඒ කියන්නේ මේ මොහොතේ අත්දැකීම් ටික බිඳී යාමෙන් තමයි ඊළඟ මොහොත උදා වෙන්නේ. එතකොට මේ මොහොතේ අත්දැකීම් ටික ඉස්සෙල්ලා මීට කලින් අත්දැකීමට සම්බන්ධත් නැහැ. මේ මොහොතේ අත්දැකීම් ටික මතු අත්දැකීම් වලට සම්බන්ධත් නැහැ. හේතුව මොකද්ද? මේ ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන කමක් තියෙනවා මේ ජීවිතේ. ඒ නිසා මේ මොහොත ඊළඟ මොහොතට කවර ආකාරයකවත් අන්තර් සම්බන්ධයක් නැහැ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නොවන එකට තමයි අනිත්‍යතාවය කියලා කියනන්න බලන. අනිත්‍යතාවය ගැන ලස්සනම අදහස. සාමාන්‍යයෙන් තරුණ අය වුණත් අනිත්‍ය ගැන කතා කරන්න කැමති නෑ. මොකද ඒගොල්ලෝ අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්නේ විවහාරයේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඇත්තටම අනිත්‍යයි කියලා අපි අදහස් කරන්නේ මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නොවන කමට. ඒ කියන්නේ මේ මොහොතේ අත්දැකීම් ඊළඟ මොහොතට අදාළ නෑ. මේ මොහොතේ අත්දැකීම් පරාසයේ බිඳී යාමෙන් තමයි ඊළඟ මොහොත පහළ වෙන්නේ. මේ මොහොතේම දිගුවක් විදියට තුන් කාලින දිගුවක් පවතින්නේ නැහැ. ඒක ඒ තුන් කාලේ දිගුවක් පවතින්නේ නැහැ කියන එක දකින්න එක තමයි පරමාර්ථ සත්‍ය කියන්නේ. එද දැනට අපි සෑහෙනවා මේ ජීවිතය කියලා කියන්නේ උපත සහ මරණය අතර අන්තර් කාලය. උපත ගැනත් මරණය ගැනත් ජීවිතය ගැනත් ජීවිතේ නොතැවරීම ගැනත් පවතින දැක්ම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය අපි උත්සාහ කරනවා අවස්ථා තුනකදී අපි මේ අවබෝධය දක්වා ඔසවතවන් සම්මාදිට්ඨිය උමනයි සම්මත සත්‍යයට අදාළව, සම්මාදිට්ඨිය උමනයි පරමාර්ථ සත්‍යයට අදාළ, සම්මාදිට්ඨිය උමනයි ආර්ය සත්‍යයට අදාළ. ආර්ය සත්‍යයට අදාළව සම්මාදිට්ඨිය ඉපදීමෙන් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. මේන ලංකාවේ සෝවාන් වෙන්න බැරි ලංකාවේ මිනිසුන්ගේ සම්මාදිට්ඨිය පවතින විශාල ප්‍රශ්නයක් නිසා. එතකොට මේ සම්මත සත්‍යයට අදාළ උපත සහ මරණය කියන එක අපි දැන් මේ අත්දකිනවා. අපි අත්දකින්නේ නිතර සම්මතය අදාළ උපත කියන්නේ මොකද්ද මරණය කියන්නේ මොකද්ද කියලා මේ සම්මුතියේ කතාව අපි කියන්න ඕනේ නෑනේ. ඒක අපි දන්නවනේ ඉපදෙන එකයි මරණය කියන එකයි සම්මත කරගෙන තියෙන විවහාරය ඇතුලේ අත්දැකීම් වලට අපි එකතු වෙනවා. දැන් අපි දන්නවනේ කෙනෙක් ඉපදුනාම ඒ පවුල කොච්චර ආස්වාදයටපත් වෙනවද? ඒක ඒ ගෙදරට කොච්චර ආශිර්වාදයක් විදියට සලකන්නේ? මරණය ඉස්සරහා කොච්චර ප්‍රකම්පණයටපත් වෙනවද? දුක් වෙනවද? කඳුළු සලනවද කියන ඒ උපත සහ මරණයේ විවහාර මාත්‍රයේ පවතින ආකෘතිය ගැන අපි ලියා ගන්න ඕනේ. ඒවා අපි අත්දකින්න දේවල්නේ. ඒ කියන්නේ උපත ඉතා ආස්වාදජනක දෙයක් විදියටත් මරණය ඉතා අභාග්‍ය සම්පන්න දෙයක් විදියටත් සම්මතය තුල අපි පිළි අරගෙන ඉන්නවා. එතකොට මේ ජීවිතය කියලා කියනකොට ජීවිතය ගැන අපිට ටිකක් පොඩ්ඩක් අත්දැකීම ලියා ගන්න වෙනවා. එතකොට ජීවිතය කියන්නේ මේ මොහොතට මේ එතකොට සම්මාදිට්ඨික ශ්‍රාවකයා මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැති ආකාරය දකිනවා. මේ මොහොතට පෙර මොහොත අදාළ නැති බවක් දකිනවා. එතකොට සම්මාදිට්ඨිය තිබ්බම දුක එන්නේම නැහැ. කනස්සල්ල එන්නේ නැහැ. ශෝකයක්, පරිදේවයක්, දෝමනස්සයක් එන්නේ නැහැ. යාට මේ මොහොත විතරයි වැදගත්. ඊ ඔෆිස් එකේදී වෙච්ච ඒවා, ඊ ඇති වෙච්ච ගනුදෙනු කතා බස්, ඊ ඇති වෙච්ච හිත් රිදවීම මේ මොහොතට අදාළ නැහැ. මොකද දැන් අපි හැම වෙලාවකම පුරුදු වෙලා ඉන්නවා පින්වත්නි මේ මොහොත පෙර මොහොතත් එක්ක සසඳන්න. ඒ නිසා තමයි අපිට අමනාප, අමිහිරි, කටුක පුද්ගලයෝ මුණ ගැහෙන්නේ හැමදාම. පශ්චත්තාපයට හේතු වන මිනිස්සු හම්බ වෙන්නේ අපි හැම වෙලාවකම කල්පනා කරනවා මේ මොහොත පෙර මොහොතට අදාළයි. අතීත සිද්ධියට මේ මොහොත අදාළයි කියලා. මේ මොහොත මතු මේ මොහොත පදනම් කරගෙන උපකල්පිතයන් ගොඩනගා ගන්නවා අනාගතයේ සම්බන්ධ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ මොහොතේම අනිත්‍ය වී යන බව. මේ මොහොත ඊළඟ මොහොතට කිසිම අදාළකමක් නැහැ. ඒ වගේම මේ මොහොත පෙර මොහොතට අදාළකමකුත් නැහැ. එතකොට ජීවිතය කියලා කියන්නේ අතීත අනාගත වර්තමානී තුන් කාලයේ අවිච්ඡින්න පැවැත්මක් නෙමෙයි කියලා දකින්න එකෙන්ම යම් සංසිඳීමක් එනවා. ඒක සම්මාදිට්ඨිකත්වයක් නේ හරිනේ. ඇයි මේ මොහොතේ අත්දැකීම් පරාසය නිසා මට කඳුළු ගලන්නේ නැහැ එතකොට. පශ්චත්තාපයක් එන්නේ නැහැ. අමිහිරි මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. කටුක මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. දෝමනස්සයට අදාළ පිරිස මුණ ගැහෙන්නේ නැහැ. කොච්චර හොඳයිද ඒක? ඊයේ කොච්චර අමිහිරි කටුක අත්දැකීමකට ඔෆිස් එකේදී මෝන දෙන්න උනත් අද hina වෙලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒක සම්මාදිට්ඨියක් නේක. ඒක ලෝකේ විස්මයටපත් වෙන දැක්මක් නේ. ලෝකේ පුදුම වෙයිනේ. ඊයේ මෙච්චර දෙයක් වෙලා මෙයා කොහොමද මෙහෙම hina වෙන්නේ? ඉතින් එහෙම hina වෙන්න පුළුවන් මට්ටම කියන්නේ එක්තරා සම්මාදිට්ඨිකත්වයක්. එයාගේ හිත තුළ යම්කිසි පාරිශුද්ධියක් ගොඩ නැගෙනවා. මේ සම්මාදිට්ඨියෙන් වෙන විශේෂ දෙයක් තමයි අභ්‍යන්තර පාරිශුද්ධියක් ඇති වෙනවා.
සම්මාදිට්ඨිය මූලික ඉලක්කය තමයි අතුලාන්තේ පිරිසුදු කරගන්නේ. කන්න සම්මාදිට්ඨිය අර්ථයත් අපිට පේනවා. සම්මාදිට්ඨියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ චිත්ත විසුද්ධිය. සිතේ පිරිසුදුකමක්. සම්මාදිට්ඨියෙන් තමයි ඒක කරන්නේ. චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය. සම්මාදිට්ඨියෙන් බලාපොරොත්තු වෙන්නේ දැක්ම පදනම් කරගෙනම යා පිරිසුදු වෙන්න ඕන. එහෙනම් ලංකාවේ මිනිස්සු වැඩ කරන විදිය, ගනුදෙනු කරන විදිය දැක්කම අපිට පේනවා ලංකාවේ මිනිස්සුන්ට සම්මාදිට්ඨියක් නැහැ. පැවිද්දොන්ටත් නැහැ. පැවිද්දෙකුට උද්ඝෝෂණ කරන්න බෑ සම්මාදිට්ඨියක් තියෙනවනේ. පැවිද්දෙකුට කෙනෙක්ගේ හිත රිද්ද වෙන විදියට කතා කරන්න බෑ සම්මාදිට්ඨියක් තියෙනවනේ. ඒ කියන්නේ යාව පෙළන විදියට වචන පාවිච්චි කරන්න බෑ. මෙහෙමයි මම කතා කරන විදියට ඔබේ හිත තුවාල වෙනවා නම් ඒක ඔබේ ප්‍රශ්නයක්. හැබැයි එයා අවංකවම එයා පෙළන අදහසින් භික්ෂුවකට වචන එළියට යන්නේ නැහැ සම්මාදිට්ඨියක් තියෙනවනේ. ඇයි සම්මාදිට්ඨියෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය. සම්මාදිට්ඨිය තිබ්බම ඇතුළ පිරිසුදු වෙන්න හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. දිට්ඨි විසුද්ධිය. ඒ දැක්ම පදනම් කරගෙනම ඇතුළ පිරිසුදු වෙන්න පටන් ගන්නවා. කාංකා විතරණ විසුද්ධිය. එයාගේ සැක සංකා නැහැ. සැකය කියලා එකක් එයාට එන්නේ නැහැ. සම්මාදිට්ඨිය තිබ්බම කාංකා විතරණ විසුද්ධිය. සැකයක් එන්නේ නැහැ. ඊට පස්සේ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මාර්ගයයි අමාර්ගයයි පැහැදිලිව එයාට පේන්න පටන් ගන්නවා. ගැටලු නැහැ. සීල විසුද්ධිය. එයාගේ සීලේ පදනම් කරගෙන සීලය කියලා මෙතන අදහස් කරන්නේ එයා තුළ පුදුම මේ හිත නිකන් එහෙට මෙහෙට දුවන්නේ නැති හරි සංසුන්කමක් එනවා. සම්මාදිට්ඨිය තිබ්බා. එහෙනම් සම්මාදිට්ඨිය අර්ථය මොකද්ද? සම්මාදිට්ඨිය තුලින් එයාට ලැබෙන ප්‍රතිලාභය කොමක්ද? විසුද්ධගත වීම. පිරිසුදු වීම. එයාගේ ඇතුළ හරිය පිරිසුදු වීමක් ඇති වෙනවා. එතකොට සම්මා දිට්ඨියේ මූලික දේ මොකද්ද? උපත හඳුන ගන්නවා, මරණය හඳුන ගන්නවා. ඒ අතර ජීවිතය දකිනවා. ජීවිතේ නොතැවරී ඉන්නවා. ජීවිතේ නොතැවරී ඉන්නේ යාට ජීවිතේ කියව ගන්න වෙනවා. ජීවිතේ කියන්නේ මොකද්ද? මේ මොහොතට. එතකොට සම්මා දිට්ඨිය තියෙන කෙනා මේ මොහොත කොහොමද කියවගන්නේ? මේ මොහොත ඉස්සෙල්ලා මොහොතට අදාළ නැහැ. මේ මොහොත පස්සේ මොහොතට අදාළත් නැහැ. මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. ඇයි මේ මොහොතට විතරක් අදාළ වෙන්නේ? අනිත්‍යතාවයේ රිද්මය නිසා. අනිත්‍යතාවයේ රිද්මය නිසා මේ මොහොත ඊළඟ මොහොතට කවර ආකාරයකවත් අදාළකමක් නැහැ. ඒ නිසා මේ මොහොතේ අත්දැකීම් පරාසය මේ මොහොතට විතරයි. ඒ නිසා යාට මේ මොහොතේ අත්දැකීම් පරාසය ඔස්සේ යාට දිගුවක් විදිහට ඉස්සරහට හරීම සංසුන් යාගේ ජීවිතේ. එතකොට මේ මොහොතට විතරයි අදාළ කියලා දැක්ක ගමන් අර තැවරෙන එක නැහැ. මෙතන තැවරීම කියලා අදහස් කරන්නේ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා උපය උපාදානං චේතසෝ අදිඨානාබි නිවේසානුසයා කියලා තැවරෙන කම ගැන පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ මොහොතට තැවරෙන්නේ ඡන්தோ කැමැත්ත පදනම් කරගෙන. අපි මේ මොහොතේ මත ඇලෙන්නේ දැවටෙන්නේ මොකක් නිසාද? කැමැත්ත නිසා. යෝ රාගෝ ඇලීම නිසා. මේ මොහොතේ අත්දැකීමට අපි තුල ආසාවක් උපදිනවා. යා නන්දි එයාට මේ මොහොතේ අත්දැකීමෙන් සතුටක් ඇති වෙනවා හිතේ. යා තණ්හා එයාට මේ මොහොතේ අත්දැකීමට තණ්හාවක් ඇති වෙනවා. මේ මොහොතේ අත්දැකීම් සමහර රූපේ වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ සුවඳ වෙන්න පුළුවන්, රස පහස වෙන්න පුළුවන්. එතකොට මේ මොහොතේ අත්දැකීම් ටික මොනවද? ඉන්ද්‍රිය අත්දැකීම් තියෙන්නේ. මේ මොහොතේ අත්දැකීම් කියන්නේ මේ ඉන්ද්‍රියන් වලින් අත්දකින්න දේවල් ටිකක් තියෙනවා. ජීවත් වෙනවා කියන්නේ ඉන්ද්‍රිය අත්දැකීම් වලට එකතු වෙනවා කියන එකනේ. ජීවිතය කියලා වෙන මොකක්වත් නැහැ නේ. මට කියන්නකෝ ජීවිතය කියලා මොනවා හරි හම්බෙලා තියෙනවනේ. ජීවත් වෙනවා කියන්නේ එක්ක රූප පේනවා, එක්ක ශබ්ද ඇහෙනවා, එක්ක ගඳ සුවඳ දැනෙනවා, එක්ක රස දැනෙනවා, එක්ක කයට පහස දැනෙනවා. ඔයිට වඩා මොනවත් ජීවිතය කියලා එකක් නැහැ. මිනිස්සු හොයනවා එහෙම එකක්. කාටවත් හම්බෙලා නැහැ. කොච්චර සල්ලි හෙව්වත් ජීවිතය කියලා ඉන්ද්‍රිය අත්දැකීම් පරාසය තුලින් උරගාන තත්වය හැර මේ මොහොතේ ජීවිතය කියලා එකක් අපට හම්බ වෙන්නේ නැහැ. මේ මොහොත කියලා අමුතු එකක් අපට හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ ජීවත් වෙනවා කියන්නේ රූප පේන එක, ශබ්ද ඇහෙන එක, ගන්ධ සුවඳ දැනෙන එක, රස පහස දැනෙන එක. ඒව දැනෙන්නේ නැත්නම් ජීවිතේ නැහැ. එහෙනම් ඇත්තටම ජීවිතය කියලා කියන්නේ තවත් විදිහකින් කිව්වොත් ගත සහ සිත දෙක දැනෙන මට්ටම. නින්දෙදි මිනිහෙකුට ජීවිතය කියලා ගන්නෑ. නින්දට වැටිච්ච මිනිහෙකුට ජීවිතේ අත්දැකීමක් නැහැ නේ. නින්දට වැටිච්ච මිනිහෙකුට රූප පේන්නෙත් නැත්තම්, ශබ්ද ඇහෙන්නෙත් නැත්තම්, ගන්ධ සුවඳ දැනෙන්නෙත් නැත්තම්, රස දැනෙන්නෙත් නැත්තම්, පහස දැනෙන්නෙත් නැත්තම් එයාට ජීවිතයක් තියෙනවද නින්දෙදි? එහෙනම් ජීවිතය කියලා කියන්නේ උපත සහ මරණය අතර අන්තර් අත්දැකීම් පරාසය තුල ගත සහ සිත දැනෙන මට්ටම. ගතයි සිතයි දෙක දැනෙන මට්ටම තමයි ජීවිතය කියලා කියන්නේ.
ගත සහ සිත කියන දෙකේ යථා පරිදි ක්‍රියාත්මක වීමට තමයි ජීවිතය කියන්නේ. එතකොට මේ ගත සහ සිත දෙක ක්‍රියාත්මක වෙනකොට අපේ ඇතුළාන්තය තුළ පවතිනවා අවිද්‍යාව කියලා එකක්. දැන් අපි මේ ටික ටික ගැඹුරට යන්නේ. හොඳයි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට මොකද්ද වෙන්නේ? අර ගත සහ සිත දෙක දැනෙනකොට ජීවිතේ මත යත් හැවරෙනවා. නොතෙවරී ඉන්නත් ඕනේ. සම්මා දිට්ඨිය වමනා කරන්නේ නොතෙවරීම පිණිස කියලා කිව්වනේ. ඒතර සම්මා දිට්ඨිය වමනා කර මම දැන් ආයේ පුනරුච්චාරණය කරන්නේ මේ තරුණ මේ ළමයින්ට මේ පින්නතුන්ට ඔළුවට යන්න ඕන නිසා. එතකොට ජීවිතේ උපත දැනගන්න ඕන, මරණය දැනගන්න ඕන, අන්තර් ජීවිතය දැනගන්න ඕන, ජීවිතේ මත නොතෙවරී ඉන්න ඕන. ඒ වෙනුවෙන් අවශ්‍ය දැක්මට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය ප්‍රභේද තුනයි. එයාට තියෙන්න ඕන මේ සම්මත සත්‍යයට අදාළ සම්මා දිට්ඨිකත්වයක් තියෙන්න ඕන. පරමාර්ථ සත්‍යයට අදාළ තියෙන ආරි සත්‍යයට අදාළ තියෙන්න ඕන. එතකොට සම්මතයට අදාළව මේක කියව ගනිද්දී උපත මරණය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. විවහාර මාත්‍රේ ඉපදීම සහ මරණය අතර මිනිස්සු එකතු වෙන විදිය ගැන අපිට හොඳට හුරුයි. හැබැයි ජීවිතය කියලා වර්තමාන මිනිස්සු හරියට එක ලියාගෙන නැති නිසා අපි ජීවිතය කියව මොකද්ද? මේ මොහොතේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසයට. තව විදිහකින් කිව්වොත් ජීවිතේ වනාහි ගත සහ සිත දෙක දැනෙන මට්ටමට. එතකොට කෙනෙකුට නිින්දට වැටුනාම සිහි විසඤ්ඤ වුණාට පස්සේ ජීවිතය කියලා එකක් නැහැ. ජීවිතේ උරගාන්න බෑ. එහෙනම් ජීවිතය කියන්නේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම. එතකොට ගත සහ සිත දෙක දැනෙන මට්ටම තුළ අපි අත්දැකීමකට එකතු වෙනකොට යෝ ඡන්தோ හිතේ කැමැත්තක් උපදිනවා. ඡන්தோ යෝ රාගෝ ඇලීමක් ඇති වෙනවා. යා නන්දි ඒ ලෝකේ සතුටින් පිළිගන්න හිතෙනවා. මියා තණ්හා ඒ අත්දැකීමට හිතේ ආසාවක් උපදිනවා. ඊට පස්සේ කියන උපය ඒවා ඒ අත්දැකීම තමන්ගේ වසඟේ පවත්වන්න තමා තුළ ස්වභාවයෙන් කැමැත්තක් එනවා. ආමුතුන් ආයි උත්සාහ කරලා එනවා නෙමෙයි. ඒ අත්දැකීමට නැවත නැවත එකතු වෙලා ඉන්න තමන් තුළ ඇති වෙන ආසාවක්. ඒකට අපි කියනවා උපය. උපාදානං. ඒ අත්දැකීමට අපේ සිත බැඳෙනවා. උපය උපාදානං චේතසෝ. ඒක ඇතුලේ කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. චේතසෝ අදිඨාන. ඒ අත්දැකීම අදිෂ්ඨානශීලී විස්තරහට යනවා. අදිෂ්ඨානශීලී කියන්නේ ඒ අත්දැකීම ඉස්සරහටත් ලබන්න ඕන කියලා හිතේ ආසාවක් එනවා. ඒ අත්දැකීම ඉස්සරහටත් ලබන්න පුළුවන් නම් හොඳයි කියලා ආසාවක් එනවා. අදිෂ්ඨාන. අබිනිවේෂ. ඒ අත්දැකීමට බැහැගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. ඒක නර අපි සමහර අත්දැකීම් වල බැහැගෙන ඉන්නේ. දැන් සමහරවිට අපි සමහර අත්දැකීම් වලට බැහැගෙන ඉඳි අපිට ලෝකේ වෙන අත්දැකීම් ඒ බැසගෙන ඉන්නේ අපි ඒකට ඒකයි. දැන් අපි සමහර බර කල්පනාවක ඉන්නවා. එතකොට ගෙදර නෝනා කතා කළත් මහත්තයා කතා කරත් යාළුවෙක් කතා කරත් Tamanගේ ජංගම දුරකථනයේ නාද වුණත් ඒ ඇහින්නේ නැහැ යාට. ඇහින්නේ. ඇයි? බැසගෙන. ඒකට අපි කියන්නේ මොකද්ද? අබිනිවේෂ. ඒකට බැහැගෙන ඉන්නවා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට එහෙම බැසගෙන සිටීමක් නැහැ. ඒ අත්දැකීම් බැහැගෙන ඉන්නවා. ඒ බැහැගෙන ඉන්නකොට ඊටු අත්දැකීම් දැනින්න නැතුව යනවා. අබිනිවේෂ අනුසය. ඒ බැසගෙන ඉන්න ඒ කියන්නේ මේ පරාසය ඇතුලේ දිගුවක් විදියට එයා තුල කෙලෙස් මූලයන් ඇතුලේ රෝපණය වෙනවා අපි දන්නේ. අපේ සිතේ ඇතුලේ කෙලෙස් අනේ රෝපණය වෙන කෙලෙස් ටික තමයි ආයේ පුනර්භවයට අරන් යන්නේ. ඇතුලේ රෝපණය වෙනවා කෙලෙස් අපේ සිත අභ්‍යන්තරේ රෝපණය ඒවට අපි කියනවා මොකද අනුසය කියලා. එතකොට අපි ජීවත් වෙනකොට අපිට මෙන්න මේ අත්දැකීමෙන් සම්පූර්ණයෙන් මිදුනොත් එහෙම එයාට රහතන් වහන්සේ කියනවා. යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා උපය උපාදානං චේතසෝ අදිඨානා බිනිවේෂ අනුසයා කියන අත්දැකීම සම්පූර්ණයෙන් සිත මිදෙනවා. මිදුනාට ජීවිතය හිමි වෙන්නේ නැහැ. මිදිලා ජීවත් වෙනවා. වෙනදා වගේම කෑම කනවා, වෙනදා වගේම වැඩට යනවා. පුළුවන් කරන්න. ඒ කියන්නේ ජීවිතය හිමි වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ජීවිතය අහිමි කර ගැනීම හෝ අහිමි වීම දුකේ නිමාව විදියට පෙන්වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ දුකේ නිමාව විදියට පෙන්වන්නේ මෙන්න මේ කතාවෙන් සිත අයින් කරගන්න එකට. මේ කියන ලක්ෂණ ටිකෙන් සිත අයින් කරගන්න එකට තමයි සත්‍ය අවබෝධයටපත් වීම කියන්නේ. ඒ කියන්නේ ජීවිතේවත් ඔයාලා අඳින විදිය, කන විදිය, වැඩ කරන විදිය ඒවා අපි මොකක්වත් වෙනස් කරගන්නේ නැහැ. අපි සුපුරුදු දිනචර්යාවේ ඉන්නවා. මෙන්න මේ ජීවිතේ නොතැවරී ඉන්නවා. ඔකට අපි කියනවා මේ ඕකම් පහය අනිකේත සාරී ගාමේ අකුප්පා මුනිසත්වාහි කාමෙහි රික්තෝ අපුරක්කරානෝ. මේකට කියන්නේ මේ ඕකම් පහය අනිකේත සාරී ගෘහයේ වාසය කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ගෘහයේ වාසය කරනවා. ගෘහය තුල වාසය කරනවා ගෘහය මත නොතැවරී කියලා. ඕකම තමයි පළවෙනි උදාහරණෙත් කියන්නේ මේ මහණෙනි මම ගෘහය හදන වඩුවවයි හොයාගත්තේ.
ඊට පස්සේ තමයි මං කැණි මණ්ඩල කඩලා දැම්මේ. එතකොට ගෘහයේ වාසය කරනවා ගෘහයේ නොතැවරි. ඕකං පහය අනිකේතසාරි. එතකොට මේ ගෘහයේ නොතැවරි ගෘහයේ වාසය කිරීමක් කියලා එකක්. ඒ කියන්නේ ජීවිතයේ අභියෝගී විදියට දකින්නේ අර ජීවිතයේ මේ තැවරෙනවා කියන අත්දැකීම් පරාසය තමයි අභියෝගී විදියට දකින්නේ. ඒ ජීවත් වෙනකොට යෝ ඡන්தோ කැමැත්ත, යෝ රාගෝ ඇලීම, යා නන්දිය සතුටෙන් පිළිගැනීම, යා තණ්හා ඒ අත්දැකීමට ආසා කරන එක. ඊට පස්සේ කියන උපය කියන්නේ ඒ අත්දැකීම නැවත නැවත ඒ අත්දැකීමට එකතු වෙන්න තමා තුළ ඇති වෙන ආසාව, උපය උපාදානං, ඒකට බැඳිලා යන එක, අබිනිවේෂ, ඒකට බැහැගෙන ඉන්න එක. ඒ අත්දැකීම බැස්සට පස්සේ ඉතුරු අත්දැකීම් දැනෙන්නේ නැතු යනවා. ඒ කියන්නේ අපි සමහර අත්දැකීම් වලට බැහැගෙන ඉන්නකොට ඉතුරු අත්දැකීම් දැනෙන්නේ නැහැ. දැන් සමහර අපි එකම දෙයකට අවධානය යොමු කරගෙන ඉන්නවා, සමහර සින්දු අහනවා, ඉතුරුව දැනෙන්නේ නැතු යනවා. බර කල්පනාවක ඉන්නවා, ඉතුරු කතා කළත් දැනෙන්නේ මේ ඒ රූප පේන්නේ නැහැ. සමහරට එයා බලාගෙන ඉන්නවා මේ පැත්ත. පේන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව කියන අබිනිවෙස් කරන. ඒකට බැහැගෙන ඉන්නවා. අදිෂ්ඨාන කියන්නේ ඒ අත්දැකීම ඉස්සරහටත් ලබන්න ආසාවක් ඇති වෙනවා. අද විතරක් නෙවෙයි, ඒ අත්දැකීම ඉස්සරහටත් අත්දකින්න ඕන කියලා කෙලස් ඒ අත්දකින්න ඕන කියලා හිතේ අදහසක් එනවා. අදිෂ්ඨාන අබිනිවේෂ අනුසය. ඒ ඉස්සරහට අත්දකින්න ඕන නිසා හැම වෙලාවකම මේ සිතේ කෙලෙස් මතකයකට යනවා. ඔන්න ඔය අත්දැකීම් මේක හරි අමාරු දෙයක්. මේ අත්දැකීමෙන් මිදෙන එක ලේසි නෑ. ඒක හරි පුදුමයි. මේ අත්දැකීම් මිදෙන එක ලේසි නෑ. එතකොට ඔන්න ඕක තමයි ජීවිතය සහ ජීවිතේ නොතැවරීම. ජීවිතය කියන්නේ මේ මොහොතේ අත්දැකීම, නොතැවරීම කියන්නේ මේ අත්දැකීම් පරාසෙන් සිත මුදව ගන්න එක. එතකොට මේ සම්මා දිට්ඨිය සම්මත සත්‍යයට අදාළව බලනකොට මේ මොකක්වත් වෙනස් කරන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ දැන් මං කියවනේ සම්මත සත්‍යයටත් පරමාර්ථ සත්‍යයටත් ආර්ය සත්‍යයටත් අදාළ සම්මා දිට්ඨිකත්වයක් තියෙනවා, අපි ඒක ඔසවලා තියන්න ඕන කියලා. පින්වත්නි, මේ මූලික වශයෙන් සම්මත සත්‍යයට අදාළ සම්මා දිට්ඨියේදී ඕගොල්ලෝ වෙනස්කම් වලට යන්නේ නැහැ. බලන්න කොච්චර පහසුද අපිට කියලා. මෙන්න මෙහිම ජීවිතයක් මට තියෙන්නේ කියලා අඳුන ගන්න එක විතරයි කරන්නේ. පළවෙනියෙන් කරන්නේ මේක දකින්න එක විතරයි. ඔයාලට බලන්නකො පින්වත්නි, ඕගොල්ලන්ට යෝ ඡන්දේ අයින් කරන්න ඕනත් නැහැ. යා රාගය අයින් කරන්න ඕනත් නැහැ. යා නන්දි සතුටෙන් පිළිගන්න එක අයින් කරන්න ඕනත් නැහැ. යා තණ්හා කරන එක නවත්තන්න ඕනත් නැහැ. උපය මම ආයනේ අයින් කරන්න දෙයක්වත් නැහැ. බැඳෙන එක උපාදාන බැඳෙන එක අයින් කරන්න ඕනත් නැහැ. අබිනිවේෂ මේ උපය උපාදානං චේතසෝ චේතනා පහල චේතනානි කර්ම රැස් වෙන එක නවත්තන්න ඕනත් නැහැ. අබිනිවේෂ ඒවට බැසගෙන ඉන්න එක නවත්තන්න ඕනත් නැහැ. අදිට්ඨාන ඒවා අනාගතයේ අත්දැකීම ලබන්න ඕන කියන සිතින් මුදව ගන්න උනත් නැහැ. ඒක ඇතුලේ මේ කෙලෙස් මතකයට යන එක නවත්තන්න ඕනත් නැහැ. ජීවිතයද ජාතියද මරණයද ජීවිතය මත තැවරීමද මෙන්න මේක නේද කියලා දකින්න හැකියාව තමයි මූලික සම්මාදිට්ඨිය කියන්නේ. වෙනස් වෙන්නේ නැහැ මොකොත්. කිසිවක්වත් වෙනස් කරන්නේ. අනේ මේ ජීවිතේ මෙබඳු එකක් නේද? උපත සහ මරණය අන්තර්ගත ජීවිතය සහ ජීවිතේ මත නොතැවරීම කියන්නේ මෙන්න මේ විවහාරයට නේද කියලා බෝහාර මාත්‍රය දරණ එක විතරයි කරන්නේ. ඒක තමයි සම්මාදිට්ඨිය. එන්නේ මේක එකපාර කරන්න බෑනේ. හැබැයි දැන ගන්නවා. වෙනදා වගේම ක්‍රියාවලියට එකතු වෙනවා. වෙනදා වගේම ඡන්දේ, රාගේ, නන්දිය, තෘෂ්ණාව, උපය උපාදානං චේතසෝ අදිඨානා බිනිවේසානුසය කියන ක්ලේශ සහගත ගතිකත්වය මේවා වෙනදා වගේම තියනවා. හැබැයි දන්නවා එච්චරයි. දන්නකම හරි වටිනවනේ. දන්නකම ඒ දන්නකම තමයි පළවෙනියෙන් කරන්නේ. ඒකනේ සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කරන්නේ අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. පළවෙනි එක තමයි දර්ශනය. දෙවෙනි එක තමයි දස්සන සංවර. දකින්න නැතුව සංවර වෙලා වැඩක් නැහැ. දැන් අපි කියනවට සංවර වෙන්න එපා කවදා. ආන්දර කෙනෙක් කිව්වට සංවර වෙලා වැඩක් නැහැ. එයා පළවෙනියෙන් දකින්න ඕන දස්සන, ඊට පස්සේ සංවර වෙනවා. ඊට පස්සේ පටිසේවන පරිහරණය කිරීම අතර සංයමයකට එනවා. අදිවාසන ඉවසන්න ඕන තැන ඉවසනවා. පරිවර්ජන දුරු කරන්න ඕන තැන දුරු කරනවා. විනෝදන මග හරින්න ඕන තැන මග හරිනවා. භාවනා ඊට පස්සම වඩන්නේ. එකපාරම පළවෙනියෙන් වඩන්න කියන්නේ.
එතකොට එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ පින්වත්නි සම්මා දිට්ඨිය කියන්නේ මූලික වශයෙන්ම නිවන් මඟට උනන්දුවක් දක්වන ආධුනික කෙනෙක් නම් සම්මා දිට්ඨිය කියන්නේ ඉපදීම මොකද්ද? මරණය මොකද්ද? ජීවිතය මොකද්ද? ජීවිතය අතර තැවරීම මොකද්ද කියලා දැනගන්න එකට. කිසිවක්වත් කරලා නැහැ යා. කිසිවක්වත් කරලා නැහැ. එතකොට පරමාර්ථ වශයෙන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඔන්න දැන් ටිකක් උඩට ඇවිල්ලා. ඇත්තට මේ දර්ශනීය ජීවිතයේ තිබ්බාම යම් මහ විශාල සංයමයක් එනවා. විශාල සංයම. අර සංයමයේ කියව මොකද්ද? සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, සති සංවරය. ඒක නිකන් මෙහෙම දකින්නත් සංසුන්. මේ විදිහට දැක්කාමත් පොඩි අර උපරිමයට දියුණු වෙන්නේ නැහැ. යම් කිසි ආකාරයක දියුණුවක් එයාට තියෙනවා. උපරිම තලයට යාට උඩට යන්න බෑ. මෙහෙම දැක්කමත් ඇති. අයියා සිල් අරවම මොකක්වත් උනන්දු නැහැ. නිකාම්ම වෙනදට වඩා හොඳට බලන්නකෝ මේ ඔයාලා ජීවිතේ නිකන් සම්මර්ෂණය කරන්නකෝ. ඇත්තටම උපත කියන්නේ මොකද්ද? මරණය කියන්නේ මොකද්ද? මේක අතර ජීවිතය මොකද්ද? ජීවිතය කියන්නේ මේක අතසිත දෙක දැනෙන මට්ටම නේද? මේ ජීවිතය අතර මෙන්න මේ විදියට නොතැවරී ඉන්න මං උත්සාහ කරන්න ඕන නේද? කියලා දකින්නකෝ. දැකලා වැඩට යන්නකෝ. වෙනදට වඩා මා පුදුමාකාර සංසිඳීමක් එයා තුළ තියෙනවා. එතකොට දැන් ඔක තමයි ඒක වෙනස්කම් මොකුත් කරන්නේ වෙනද වගේමයි දකින්න එක විතරයි කරන්නේ. දැක්මක් හදාගන්න එක හරි ලේසිනේ පින්වත්නි. ඒක අමාරු වෙන්න බෑනේ. ඒක ලේසි. ඊට පස්සේ පරමාර්ථ සත්‍යයට අදාළව සම්මාදිට්ඨිය ඔසවලා තියෙනවා. මොකද්ද? පරමාර්ථ සත්‍යයට අදාළව සම්මාදිට්ඨිය ඔසවා තබනකොට එයා තුළ ඇති වෙන පළවෙනි දේ තමයි එයා ජාතිය කියන එක ගැඹුරින් කියවනවා. ඔන්න ජාතිය කියන්නේ මොකද්ද? කන්දානම් පාතු භාව. ජාතිය කියන්නේ ස්කන්ධයන් පහළ වෙන එක. අන්න දැන් ඉස්සලා අර දරුවෙක් ඉපදුනා, අම්මා කෙනෙක් ඉපදුනා, ඒ අම්මට ළමයි හම්බුණා, 3 දෙනෙක් ඉපදුනා. ඕවා මේවා කියලා අර ජාති ඉපදීම කියව ගත්තනේ. මැරුණා කොහම අන්න මිනිසෙක් මැරුණා, ස්ත්‍රියක් මැරුණා, පුරුෂයෙක් මැරුණා. එයා මැරිලා තියෙන ඇක්සිඩන්ට් එකකින් එයාගේ ආයුෂ ඉවරලා මැරිලා තියෙන. ඔහම අපි විවහාර කරගත්ත එක ඇතුළේ ජීවිතය කියලා අර උඩින් කියව ගත්ත එක තියෙනවනේ. දැන් ඒක ගැඹුරට ගිහින් කියවනවා. මොකද්ද ගැඹුරට ගිහින් කියවන්නේ? එයා ජාතිය කන්දානම් පාතු බව. මේ මොහොතේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක් හට ගන්නවා. ඒ හට ගන්න එකට ජාතිය. මේ රූපය විඳීම් හිතේ සංඥා ලෝකේ අඳුන ගන්න එක හිතේ ඒවා අලුතෙන් හට ගන්නවා. අලුතෙන් අඳුන ගන්නවා. අලුතෙන් සිතේ සිතුවිලි උපදිනවා. අලුතෙන් විඥානේ චක්කු විඥානේ පහළ වෙනවා, සෝත විඥානේ පහළ වෙනවා, ශබ්ද ඇහෙනකොට. මෙන්න මේ පහළ වීමට තමයි බුද්ධ ශාසනයේ ගැඹුරින් ජාතිය කියන්නේ. ඒවා බින්දෙන එකට කන්දානම් බේදෝ මරණං. ඒවා බින්දෙන එකට මරණය. එතකොට ස්කන්ධ පහළ වෙන එක ජාතිය, බින්දෙන එක මරණය. එතකොට මව් කුස පේන්නේ. දැන් පරමාර්ථ සත්‍යයෙන් බලනකොට මව් කුසක් පේන්නේ. මේ මොහොතේ අත්දැකීමට එකතු වෙන එක ඇතුලේ ජාතියක් පේනවා, මරණයක් පේනවා. ඇයි කන්දානම් පාතු භාව. ස්කන්ධ පහළ වීම තමයි ජාතිය. ඒක ටික ඔන්න ගැඹුරුයි. අපේ ටිකක් දේශනා සෑහෙන අහලා තිබෙන්න ඕන. ඒක තේරෙන්න. මොකද්ද? ජාතිය කියන්නේ මේ මොහොතේ ස්කන්ධ හට ගන්නවා. ඒ කියන්නේ මේ මොහොතේ පේන මට්ටම එනවා. ඒක තමයි ජාතිය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ මේ මොහොතේ ඒක ජාතිය. මරණය කියන්නේ මේ පේන මට්ටම බින්දෙන එක. පේන මට්ටම බිඳුනම තමයි ඇහෙන මට්ටම එන්නේ. ඇහෙන මට්ටම බිඳුනම දැනෙන මට්ටම එන්නේ. එක මේ ඔක්කොම එක දිගට පවතින්නේ නැහැ. පෙනි නිරුද්ධ වෙලා යනවා. ආය අලුතෙන් පේනවා. දැන් මේ වෙලාවේ වුණත් බලන්න ඇස් පිල්ලම් ගහනකොට අන්න පෙනී යනවා. අපිට ඒවනට දැනෙන්නේ නැහැ. හැම වෙලාවකම අඳුරු වෙලා ආය පෙනීම එන්නේ. ඇස් පිල්ලම් ගහනකොට පවා ආය ඇස නොපෙනී ගිහින් තමයි ආය පෙනෙන මට්ටම එන්නේ. පෙනි නොපෙනී යනවා. නොපෙනෙන මට්ටම ඇතුළ ආය පේන්න ගන්නවා. මේ ඇස් පිල්ලම් ගහනකොට පවා ඒක වෙනවා. නමුත් අපිට ඒක ලොකුවට ප්‍රකට නැහැනේ. නමුත් ඔයාලා හිතන්නේ එක දිගට ඕක මම බලාගෙන හිටියා වගේනේ. ඒ කියන්නේ මේ ඇස් මට්ටමේදී ගත්තත් පින්වත්නි නොපෙනී යමින් ආයෙ පේන්න පටන් ගන්න. එහෙනම් මේ පරමාර්ථ සත්‍යයෙන් බැලුවාම ස්කන්ධ පහළ වීම ජාතිය, ස්කන්ධයන්ගේ බිඳීම මරණය. එතකොට එයාට පේනවා මේ ජාති ඉපදීම සහ මරණය හැම මොහොතකම පවතින බව. ඒ ස්කන්ධ හට ගන්නවා, හටගෙන බිඳිලා යනවා. බිඳිලා ආය හට ගන්නවා, ආය බිඳිලා යනවා. ආය හට ගන්නවා, ආය බිඳිලා යනවා.
එතකොට මේ හටගෙන බිඳී යනවා නම් අර ඉස්සලා කියාපු යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා උපයුපාදානං චේතසෝ අදිඨානා විනිවේසානුසය කියන කෙලෙස් ටික නඩත්තු කරන එක කිසිම තේරුමක් නැහැ වගේ ටිකක් ගැඹුරින් දැනෙන්න පටන් ගන්නවා. ඇයි ජීවිතය කියලා මොහොතක්වත් නොපවතින එකක් ජීවිතේ. මේ මොහොතේම හටගෙන මේ මොහොතේම බිඳිලා යනවා. මොහොතක්වත් නොපවතින ජීවිතයක් කියලා තියෙන මේ ජීවිතය කියලා ලෝකයේ පාසේ දුවන එක කිසිම තේරුමක් නැහැ වගේ එකක් දැනෙන්න ගන්නවා. ඒක දැනෙන එක හරි හොඳයි. එතකොට මිනිසුන්ගේ අර වෙනදා උද්වේගය එහෙම අඩු වෙනවා. රැස් කිරීම සම්බන්ධ අදහස අඩු වෙලා යනවා. එහෙම අඩු වුණා කියලා ජීවිතේ පා වෙන්නවත් වෙනදාට වඩා ජීවිතය අසාර්ථක වෙන්නවත් නැහැ. එයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙනවා පින්වත්නි. දැන් පරමාර්ථ සත්‍යයෙන් බලනකොට මොකක්ද එයා දකින්නේ? මේ මොහොතේ ස්කන්ධ හට ගන්නවා. සම්මත සත්‍යයෙන් බැලුවා අර සාමාන්‍ය විවහාර කරපු කතාව. ඒක කතාව දැකලා මෙන්න මෙහෙම එකක් නේද ජීවිතේ, මෙහෙම කෙලෙස් තියනවා නේද ජීවිතේ කියලා දැක්ක වෙනදා වගේම ඔෆිස් ගියා. පරමාර්ථ සත්‍යයෙන් සම්මාදිට්ඨියෙන් බලනකොට යාට පේනවා මේ මොහොතේ පහළ වෙන එක තමයි ඉපදීම. මේ මොහොත බිඳිලා යන එක තමයි මරණය. එතකොට යාට පේනවා හැම මොහොතකම ජරා මරණ පවතින බව. හැම මොහොතකම ජරා මරණ පවතිනවා. ඒ කියන්නේ මරණය අදින් අවුරුදු 80ක් ගිහින් හම්බෙන එකක් නෙමෙයි හැම වෙලාව. එතකොට 아무තු මරණය ගැන උනත් පුදුම සැහැල්ලුවක් එනවා. මේ හැම මොහොතකම ජාති මරණ කියලා ස්වභාවයක් පවතින බව පේනවා. ඒ ස්වභාවය ඇතුලේ මේ කෙලෙස් හදන එක කිසි තේරුමක් නැහැ වගේ එකක් දැනෙන්න ගන්නවා. හැම මොහොතක්ම ආය අලුත් වෙනවා. ඒ අලුත් වීම ඇතුලේ ජාති ජරා මරණ ඔක්කොම පවතිනවා. හැම මොහොතකම තියෙනවා. ඒකයි වයසට ගියාම උරන් ගන්න එකක් නෙමෙයි. ඒක හැම මොහොතකම පවතින බව දැනෙන්න පටන් ගන්නවා. ඒ හැම මොහොතකම ඉපදීම සහ බිඳීම දෙකෙන් පෙළෙන කමක් පවතිනවා කියලා දකින්න එක තමයි පරමාර්ථ සම්මාදිට්ඨිය. පරමාර්ථ හැම මොහොතකම. එතකොට මේ මොහොතේ හටගෙන මේ මොහොතේම බිඳිලා යනවා නම් මේ මොහොතේ හටගෙන මේ මොහොතේ බිඳින එක පදනම් කරගෙන මේ ක්‍රියාවලිය දුකක් වශයෙන්. ඇයි මේ මොහොතේ හට ගන්නවා බිඳිලා යනවා මට ඕන විදිහට වෙන්නේ නැහැ. මං කොච්චර කැමති වුණත් ඒ කැමති தත්ත්වය තුළ මට මගේ වසඟේ පවත්ව ගන්න බෑ. එහෙම පවත්ව ගන්න බැරි නම් මේක දුකක් වශයෙන් දකින්න එක තමයි ආර්ය සත්‍යයට අදාළ සම්මාදිට්ඨිය. මේ ක්‍රියාවලිය දුකක් වශයෙන් දකින්න. හැබැයි මේ ක්‍රියාවලිය දුකක් වශයෙන් දකිනකොට ඒ ක්‍රියාවලිය දුකක් වශයෙන් දකිනකොට ඒ ක්‍රියාවලිය දුකක් වශයෙන් දකින්න කෙනාට ජීවිතේ එපා වෙන වලට හිතේ එපා වෙයි කියලා. එහෙම එපා වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ ක්‍රියාවලිය මිදෙන්න ඕන කියලා විතරයි. ජීවිතේ එහෙම එපා වෙන එකක් නෙමෙයි. එයාට අදහසක් එනවා මේ ක්‍රියාවලිය මිදෙන්න ඕන කියලා. ඒ මිදෙන්න ඕන කියලා බලනකොට ආර්ය සත්‍ය දෙය විමසනවා මේ ක්‍රියාවලිය කොහොමද හටගෙන තියෙන්නේ. අන්න එතකොට එයාට හේතු පේනවා. කර්මයේ බලපෑම පේනවා. අවිද්‍යාවේ බලපෑම පේනවා. තණ්හාවේ බලපෑම පේනවා. අවිද්‍යාව තණ්හා කර්ම ආදී බලපෑම පේනවා. මේ මොහොතේ අත්දැකීම මේ මොහොතේම නිවිල යනවා නම් මේ මොහොතේ අවිද්‍යාව නැත්තම් කර්ම රැස් වෙන්නේ නැත්තම් තණ්හාව නැත්තම් මේ අවිද්‍යාව කර්ම තණ්හා කියන එකට අදාළ ටික තමයි උපයෝපාදානං චේතසෝ අදිඨානා බිනිවේසානුසය. ඒ ටික නැතුව මේ මොහොතට එකතු වෙනවා. හොඳට කෑම කනවා. හොඳට රූප බලනවා. හොඳට ශබ්ද අහනවා. තමන්ගේ අත්දැකීමට හොඳට එකතු වෙනවා. හැබැයි අර කෙලෙස් ටික නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒ කෙලෙස් ටික නැතුව ඉන්න එයා තුළ මිදීමක් ඇති වෙන බව පේනවා. ඔක තමයි දුකේ නිමාව. ඒක හරි ලස්සන දෙයක්. ඒක මේ පැයකින් කියන්න බෑ. දැන් පැයක් ඉවර වෙලා තියෙන්නේ. නමුත් ඔය පින තුළ මේක දල අදහසක් හරි ගන්න. ඒතකොට ලෞකික මේ අපිට සම්මා දිට්ඨිය ඔසවා තබන්න වෙන්නේ පියවර තුනකින්. අපි මේ දල වශයෙන් අපි ආයෙත් මේ දේශනාවේ හාරේ ගමු එක තැනකට. සම්මා දිට්ඨිය ඔසවලා තබන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම නෙමෙයි. සම්මා දිට්ඨිය කියන එක යහපත් දැකීම කියන්නේ පොඩි ළමයි. අපි එහෙම කියන්නේ නැහැ. මේතර සම්මා දිට්ඨිය පියවර තුනකින් ඔසවලා තියන්න ඕන. එතකොට සම්මා දිට්ඨිය ඔසවලා තියන්නේ කොහොමද? මේ සම්මත සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍යයට අදාළව. එතකොට සම්මා දිට්ඨියෙන් අපි දකින්නේ මොකද්ද? උපත සහ මරණය අතර ජීවිතය මත නොතැවරීම. සම්මුතියට අදාළව බලනවා. පරමාර්ථයට අදාළව බලනකොට ජීවිතයේ උපත සහ මරණය විකම මොහොතක පේන්න ගන්නවා. ඒකට භාවනාත් කරන ගමන් කරනකොට තමයි ඒක පේන්නේ. එතකොට යාට පේනවා ජීවිතය කියන්නේ හැම මොහොතකම අනිත්‍ය වෙලා අලුත් වෙන එකක් බව. හැම මොහොතකම ජීවිතය අනිත්‍ය. එතකොට අර කෙලෙස් ටික නඩත්තු කරන කිසිම තේරුමක් නැහැ වගේ දැනෙනවා. පරමාර්ථ සත්‍යයෙන් බලලා ආර්ය සත්‍යයෙන් බලනකොට ජීවිතේ දුකක් විදියට බලනවා.
ඇයි හැම වෙලාවකම හටගෙන බිඳිනවා මට ඕන විදිහට පාලනය කරන්නත් බෑ කළමනාකරණය කරගන්නත් බෑ ජීවිතේ හැම වෙලාවකම බිඳිනවා මට අවශ්‍ය විදිහට තියාගන්න බෑ ඒ නිසා මේක අනිත්‍යයි අනිත්‍ය වෙන්නේ මට ඕන විදිහට නෙමෙයි ඒ නිසා දුකයි මේක ඇතුලේ මට පාලනය කළ යුතු අබමල් රේණුවක්වත් නැහැ නිසා අනාත්මයි ඔන්න ඔකට තමයි අනිත්‍ය දුක අනාත්ම කියන්නේ මේ අනිත්‍ය කියන්නේ වායසට යන එක කේසි දෙන එකට එහෙම නෙමෙයි ඒ කියන්නේ මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැතිකම අනිත්‍යතාවය. මේ මොහොත කොච්චර රසවත් වුණත් ඊළඟ මොහොතට මට මේ මොහොතට සමවැදිලා ඉන්න බැරි එක දුක. ඒක රසවත් වුණත් මට එකතු වෙලා ඉන්න බෑ. මේ මොහොතට මට මැදිහත් වෙන්න පුළුවන් සීමාව අතිශයින් සීමා සහිතයි. ඒක තමයි අනාත්මය. මේ මොහොත නොපවතින එක අනිත්‍ය. මේ මොහොත කොච්චර රසවත් වුණත් මට එකතු වෙලා ඉන්න බැරි එක දුක. ඇයි රසවත් සැපයි. නමුත් එකතු වෙලා ඉන්න බෑ. එතකොට මේ මොහොතට මට එකතු වෙලා ඉන්න බැරි එක කොච්චර රසවත් වුණත් එකතු වෙලා ඉන්න බැරි එක දුක මේ මොහොත ඇතුලේ මට මාව නියෝජනය කරලා මට මාව හුවා දක්ව ගන්න අවස්ථාවක් නැහැ ඒක අනාත්මයි. ඔන්න ඔය විදිහට ජීවිතේ බලන්නකෝ. එතකොට ජීවිතය ගැන හරීම රසවත් බවක් තැනි. අර අපේක්ෂා දල්වගෙන ඉතා පීඩාකාරී රැස් කරමින් ගත කරන ජීවිතය අනවශ්‍ය මැදිහත් වීමක් වගේ ඔය පින්නතුන්ට දැනි. ඒ අනවශ්‍ය මැදිහත් වීමක් වගේ දැනින්නේ ආර්ය සත්‍යයට අදාළ සම්මා දිට්ඨිය ඔසවා තැබීම නිසා. එහෙම ඔසවා තැබුවා කියලා පින්වත්නි කවදාවත් ජීවිතේ පාවෙලා මැරෙන්න නම් හිතෙන්නේ නැහැ. එයාට ජීවිතේ වටිනවා වගේ වෙනදට වඩා දැනෙනවා. ඇයි? එයා බලන්නේ කොහොම හරි මේ මිදීමට අදාළ ආධ්‍යාත්මික ක්‍රියාමාර්ග වලට එකතු වෙලා ගැලවිලා යන. ඒ නිසා එයාට උවමනා වෙන්නේ ජීවිතය ගැන. එයාට උවමනා වෙනවා කොහොම හරි මේ මොහොත නම් මගහැරෙන්න දෙන්න බෑ කියලා. දැන් අපි හැම වෙලාවකම මේ මොහොත මගහැර ගන්නවනේ. ඇයි? මේ මොහොත අපිට ආස්වාදේ වැඩන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ලබන මාසේ ආස්වාදය. අපි හැම වෙලාවෙම හිතනවා කමන්නේ අද ආස්වාදේ නැති වුණාට ලබන මාසේ හරි ආස්වාදේ උපදී. ලබන අවුරුද්දෙන් බලන්නකෝ මිනිස්සු හැමදාම සතුටු වෙන්න හිතාන ඉන්නේ ඊළඟ අවුරුද්දේ. කමන්නේ මේ අසාර්ථක වුණාට ඊළඟ අවුරුද්දේ හරි අපිට යහපතක් වෙන්නේ නැතේ කියලා හිතාගෙන අද ණය ගන්නවා. එතකොට අනාගත ආස්වාදේ බුද්ධ ශාසනය බලාපොරොත්තු වෙන්නේ ආස්වාදයක් අනාගතේ. එයා දන්නවා අද වෙච්ච එකමයි හෙටත් වෙන්නේ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ කියලා එයා දකිනවා. හරිම ලස්සන ජීවිතයක් යට හම්බෙන්නේ. නමුත් දැන් ඔයාලා ඔය හිතන විදියට සම්මාදිටේ නැතිකම නිසා ඔයාලට මේ ලස්සන ජීවිතයක් හම්බෙලා නැහැ. හොඳට බලන්නකෝ. ඔයාලා හැම වෙලාවෙම ලස්සන ජීවිතයක් තව අවුරුද්දකින් දෙකකින් තුනකින් වාහනයක් ගත්තම අරවා මේවා වුණාම සල්ලි රැස් කරගත්තම උපදීන සල්ලි රැස් කරගත්ත අයට වාහන ගත්ත අයට මේ ආස්වාදයක් ඉපදිලා නැහැ. අර යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දි යාතන්නා උපයෝපාදානං චේතසෝ අදිඨානා බිනිවේස අනුසය. ඔය වාක්‍ය අර්ථය අපි මේ දේශනාවේ තේරුවානේ. කොහොමද මම මේ ටික නැතුව හෙට උදේට නැගිටින්නේ? මම කොහොමද ගෙදර නෝනත් එක්ක මහත්තයත් එක්ක මේ ටික නැතුව මේ මොහොතේ ගනුදෙනු කරන්නේ? කොහොමද මම ඔෆිස් එකේදී ගනුදෙනු කරන්නේ? ඒක හරිම රසවත් අත්දැකීමක්. ඒ විදිහට ජීවත් වෙලා බලනකොට පැහැදිලි වෙනසක් තියෙයි ආයතනේ. පැහැදිලි වෙනසක් ඇසුරු කරන අය හරි ප්‍රිය වෙයි. කොහොමද ඔයා ඔහොම ඉන්නේ? කොහොමද ඔයා ඔය විදිහට හිතන්නේ? ඔයා කොහොමද කවුද ඔයාට ඔය විදිහට හිතන්න ඉගැන්වුවේ කියලා අනිවාර්යෙන් සතියක් කරලා බලන්න ළඟ ඉන්න අය හයි. ඇත්තටම ඔයා කොහොමද ඔහොම ඉන්නේ? මට ඔයා හරි සැහැල්ලුවෙන් ඉන්නවා වගේ. ඔයා කොහොමද මේ අත්දැකීම අමතක කරලා දැම්මේ? ඔයාට ඉච්චර දේවල් වෙලත් අයියෝ hina වෙන්නේ කියලා හයි. ඔයා මොනවා හරි මේ තහනම් උත්තේජනවත් පාවිච්චි කරනවද කියලා අහන්න බැරි නෑ. ඇයි එච්චර රහයි ඒක? ඒකට එකතු වුණාට පස්සේ ඒ කියන්නේ මේ අනිත්‍යතාවය පේනවා කියන්නේ ඊටා මිහිරි අත්දැකීම. එතකොට ඊට පස්සේ මේ කියන්නේ මේ මොහොතේ ඊළඟ මොහොතට අදාළ නැහැ කියන දැක්මටනේ ඒ දැක්මනේ පේන්නේ අනිත්‍යතාවය තුලේ. දුකයි කියන්නේ මොකද්ද? මේ මොහොත කොච්චර ආස්වාදජනක මිහිරි රසවත් එකක් වුණා ඒ රසවත් බව මට අවිච්ඡින්නව පවත්වගෙන යන්න බෑ. බෑනේ පවත්වගෙන යන්න. මේ hina වෙන මිනිසුන්ට කඳුළු උපදිනවනේ. අනාත්මය කියන්නේ මේකෙදි මට බලපෑම් කළ හැකි සීමාව අඩුයි. එතකොට එනම් මේක දෙවියෝ හදපු එකද? නෑ අපි ඉස්සෙල්ලා බැලුවානේ මේ ආර්ය සත්‍යයට අදාළ විදියට කර්මය, අවිද්‍යාව, තණ්හාව ආදී හේතුන්ගෙන් මේ අවකාශය මේ වටපිටාව හැදිලා කියලා. එතකොට යා බලන්නේ මේ අවිද්‍යාව, තණ්හාව, අවිද්‍යා තණ්හා කර්ම ආදී නිරුද්ධ කිරීම වෙනස මේ අවස්ථාව පාවිච්චි කරන්නේ කොහොමද? ඒකට තියෙන එකම පාරයි සතර සතිපට්ඨාන විතරයි. අපි ඒක ගැන මෙතන කියන්න උත්සාහ කළේ නැහැ ඇත්තටම. ඒක එකම පාරයි තියෙන්නේ. එතකොට එයා බලන්නේ එයාට ජීවිතේ ගොඩක් වටිනවා. එයා බලන්නේ මේ සතර සතිපට්ඨානෙට කොහොමද මම පාර හදාගන්නේ? කොහොමද මම මේ සතර සතිපට්ඨානය
ඒක හදාගන්න නැතුව නම් එයාට මැරෙන්න හිතෙන්නේ නැහැ. එයාගේ ලොකු ජාවයක් එනවා ඒ වෙනුවෙන්. ඒක හරි ලස්සනයි. පින්වත්නි මේ සම්මාදිට්ඨිය මේ විදිහට ඔසවා තියන්නකො බලන්න. එතකොට අනිත් එක තමයි මේ විදිහට ඔසවා තබනකොට එයාගේ හරි ස්වභාවික චින්තනයක් එන්නේ. ස්වභාවික චින්තනය. හරි ස්වභාවික ස්වභාව ධර්මය වගේ. එයා මේ හුළඟ වගේ. හරි සැහැල්ලුයි. එයා මේ ගස්තුරු ලතා වගේ. අඹ ගහක පළ දරන්නේ අඹ ගහට ප්‍රයෝජනෙට නෙමෙයි. හරි පරාර්ථ චර්යාවක් එයා තුල එනවා. ඒ කොච්චර ගල් ගැහුවත් අඹ ගහේ අඹ පළ දරණ එක නවතින්නේ නැහැ. අනිත් වගේ අර එයාට එන කෙනහිලිකම් එයාට එන අභියෝග නෙමෙයි. එයාට හිතෙන්නේ තව කෙනෙකුට එරෙහිව වචන කතා කරන්න, එයාගේ පෑන පාවිච්චි කරන්න, එයාට එරෙහිව වැඩ කරන්න හිතෙන්නේ නැහැ. දැන් අඹ ගහකට පොළු ගැහුවා කියලා මේ අඹ ගහක් අඹ ගෙඩි දෙන එක නවත්තන්නේ නැහැ. ස්වභාව ධර්ම රිද්මය. එයා හරි ස්වභාවිකයි. ඒ ස්වභාවයේ හරි පුදුම දෙයක් තියෙනවා. ඒ ස්වභාවිකත්වයට එකතු වෙන්න හරි සස්ත්‍රීකයි ජීවිතේ. ස්වභාව ධර්මයට එකතු වුණාම අසාර්ථක නෑනේ. දැන් බලන්න ස්වභාව ධර්මයට එකතු වුණා අසාර්ථක නෑ ජීවිතේ. දැන් අපේ චින්තනය හරි ස්වභාවිකයි ඇත්තටම. අපි අසාර්ථක නෑ. මා හිතුව බැතු සම්පත් ලැබෙනවා. අද හිතුවම අද හම්බ වෙනවා. මම අපි ගැන කියන්නේ. අද ඕන මොකද්ද මොන වගේ ගමනක්ද තියෙන්නේ මොන වගේ වාහනයක්ද මේ ලෝකේ පෙට්‍රල් ප්‍රශ්න අරව මේ අපිට නෑනේ පින්වත්නි. අපි අනවශ්‍ය විදියට මැදිහත් වෙලා බලපුලුවන් කාර්කම් කරලා නෙමෙයි. මේ විනායක QR කෝඩ් එකකින් වාහනේ තෙල් ටික ගහලා ගෙනත් තියලා යනවානේ. පුදුමයි. අපේක්ෂා කරන මිනිසුන්ට බලපෑම් කරලා ඉඟි කරලා නෙමෙයි. ඒ ස්වභාව ධර්ම දැන් ඔයාලට කොච්චර අමාරුද මේ දවස්වල ජීවිතේ. අනේ අපිට එහෙම අමාරුවක් නැහැ. ඒක අනවශ්‍ය විදියට මිනිසු පෙළලා අපේක්ෂා කරලා මිනිසුන්ගේ කඩාවැඩ අරගෙන නෙමෙයි. ඒ අර ස්වභාව ධර්මයට එකතු වුණාම මේ සම්මාදිට්ඨිය ඔසවල තබන වැඩපිළිවෙලට එකතු වුණාට පස්සේ ස්වභාව ධර්මයේ තමයි පරිස්සම් කරන්නේ අපිව. ස්වභාව ධර්මයේ ඒ නිසා ස්වභාවික වෙන්නකො ඉස්සෙල්ලා. ඔය අස්වාභාවික චින්තනය අයින් කරලා ඔළුව අයින් කරලා ඔය ටිකෙන් මේ සම්මාදිට්ඨියෙන් තමයි කෙනෙකුට ස්වභාවික වෙන්න තියෙන්නේ. නැත්නම් හරි අස්වාභාවිකයි. පුදුම පුද්ගල බවක් නේ තියෙන්නේ. පුදුම මාන්නයක් නේ තියෙන්නේ මිනිසුන්ගේ. පුදුම විදිහට තමන් ඔසවා තබන්නනේ බලන්නේ. පුදුම විදිහට තමන්ගේ මල්ල පුරව ගන්නනේ බලන්නේ. ඒ කියන්නේ ලංකාවේ මිනිසුන්ට සම්මාදිට්ඨිය නැහැ. ඒ සම්මාදිට්ඨිය මේ විදිහට හැදුවොත් ඔයාලට වරදින්නේ නැහැ. කවදාවත් කැම නැති වෙන්නේ නැහැ ඒ ගෙදර. ස්වභාව ධර්මයේ විසින් ලස්සනට ඕගොල්ලන්ගේ හේතුඵල ටික ලස්සනට තා ශාස්ත්‍රීයත්වයට ඔසවලා තියයි. ලස්සනට ඔසවලා තියයි. ඒ නිසා කෙනෙක් එනං අපිට තව එකක් ඔළුවට ආව මොකද්ද? සම්මා දිට්ඨියේ පහළ වීමත් එක්ක ඔබ පුළුවන් තරම් ස්වභාවිකයි වෙන්නේ. ස්වභාවික වීම වනාහි ඔබේ අතිශය සුරක්ෂිත බවයි. ඔබේ අතිශය ඔබ තුළ ඇති වෙන රක්ෂණය ඒක තමයි. එයා 아무තෙන් රක්ෂණය කරන්න ඕනේ නැහැ. ඒ ස්වභාව ධර්මී රක්ෂණයට එයා යටත් වෙනවා. ලෝකෙම නාය ගියත් එයාට හානි වෙන්නේ නැහැ. ලෝකෙම ගිලා බැස්සත් එයා පරිස්සම්. එහෙනම් ලෝකේ යම් කෙනෙක් සම්මා දිට්ඨිකත්වයෙන් තමයි සුරක්ෂිත වෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව ඒ සම්මා දිට්ඨිය පහළ වීම පිණිස උපකාර වේවායි අපි ප්‍රාර්ථනා